දෙවනි ලෝක යුද්ධ කාලේ හිටපු සෝල්ජර් කෙනෙක්ට රෂියන් සෝල්ජර් කෙනෙක්ට නිමාඩුවක් හම්බුණා. හරිද? මේ සෝල්ජර් ඊට පස්සේ ගෙදර එනකොට පොරගේ ගමට ගහලලු කුඩු වෙන්න. ආයෙ ගන්න දෙයක් නැහැ. ගමට කුඩුම වෙන්න ගහලා. දැන් පොර දැන් යුද්ධය අවුරුදු දෙකක් තුනක් ඇතර ඉඳගෙන කැරකිලා හර මෙහෙ ආවා විතරයි පොරගේ ගමට ගහලා දැන් ගෙදර මිනිස්සු නැහැ. පොර මැරි කරලා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ පොර දැන් ඇවිල්ලා බලනකොට දැන් ගෙදරට ගිහිල්ලා බලනකොට ගෙදර එම්ටි ආය කුඩු වෙන්න ගහලා ගෙදරත් ගන්න දෙයක් නැහැ. හරිද? එළියට යනකොට දැන් පොර පාස් කරගෙන ආවා මිනි අරගෙන යන්න තිබ්බ ලොරියක්. මිනි ගොඩ ගහලා තිබ්බා ඒ ලොරියෙන් අරගෙන යන්න තිබ්බා. පොර හැබැයි මග එන ගමන් නිකන් ෆැමිලියර් ෂූස් දෙකක් දැක්ක දාගෙන ඉන්න එක මිනිහක්. පොර එච්චර හිතන්න නැතුව ඇති. කෙලින්ම ආවා අම්මට සිරි පොරට ක්ලික් වුණා. ෂුවර් එකට මගේ වයිෆ් වෙන්න ඇති මේ ඉන්නේ කියලා පොර ගිහිල්ලා බලනකොට හරි. මිනි ගොඩේ ඉන්නේ පොරගේ වයිෆ් තමයි මැරිලා. ඊට පස්සේ දැන් පොර යුද්ධේ ඉඳලා ආපු මිනිස්සු එන්නේ. පොර මොකද කිව්වේ මේ එතන ඉන්න සෙට් එකට කතාල්ලා කිව්වා මේ මගේ වයිෆ් මැරිලා ඉන්නේ මට මෙයාව ප්‍රොපර් විදිහට භූම දානය කරන්න ඕනේ මට ඒක හින්දා මේ මිනිහ දෙන්න පුළුවන්ද කියලා කොහොම හරි පොර යුද්ධ කරලා හරි මේ දඟලලා පොරත් කියලා මොන හරි කරලා ගන්න ඇතිනේ අරගෙන ගියාට පස්සේ පොර දැන් උස්සගෙන යනකොට පොරට දැනුණලු මේ මොකද්ද පොඩ්ඩක් හුස්ම ගන්න ගතියක් මැරිලා නෑ වගේ කියලා එකක් හිතුණලු පොර මොකද කරේ මේ ටක් ගාලා ඒ වෙලේ ෆස්ට් එඩ් දෙන තැනකට එක්කන් ගියාම අරගෙන ගියාම අම්මට සිරි මැරිලා නෑ ටක් ගාලා ට්‍රීට් කරලා ගත්තට පස්සේ මේ කොහොම හරි ජීවිතේ බේරගත්තා. ඔන්න කෙලින්ම මේ එජ් ඔෆ් ඩෙත් කෙලින්ම මරණ මංචකෙන් තමයි අරන් ආවේ. අරන් ඇවිල්ලා ඔන්න ඊට පස්සේ හොඳ වෙලා යුද්ධෙත් එහෙම බැලන්ස් වෙලා ඉවරලා මේ ගෑනු කෙනාටයි මේ පිරිමි කෙනාටයි ළමෙක් හම්බෙ. ඔය හම්බුණ ළමයා තමයි මේ ව්ලාඩිමිර් පුටින් කියන්නේ. දැන් දැනට මේ රෂ්‍යාවල ඉන්න මේ ජනාධිපති. හරිද? මාර සීන් නේ වේ